හරි අයබෝන් අලුත් එකකට ලස්සනනේ. හරි ගන්න පොට්ටේ. කිව්ස් තෑගි ගෙනවද? තෑගි ගෙනවද? ඔව්. ටීචර්ස් ඩේ එකට. තෝසේ තෝසේ නම් මදිනේ. එදා දුන්නා ළමාදිනේ නේ හිටියේ නෑනේ. ඔව් KFC එකෙන් එනවා. හරි ගන්න පොට්ටිය. හරි අන්තිමට අපි කියන ඛණ්ඩාංක ජ්‍යාමිතිය එක දවසයිනේ අපි කරේනේ. පොඩ මතක් කරගමු කරපු ටික. හරි පළවෙනි එක අපි කතා කරා මොකද්ද ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවේ දිගනේ. ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවේ දිග. දැන් මෙයාගේ ලක්ෂය ගත්තොත් x1, y1 නේ. මේ ලක්ෂය ගත්තොත් x2, y2 කියලා ගත්තොත් අපි දන්නවා ওই ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග හොයන්නේ කොහොමද වශයෙන්? x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගයනේ. දන කවුද? y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගයේ වර්ග මූලය පාවිච්චි කරලා වාට එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයෙ ගත්තම මොකද්ද? ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය සෙවීමනේ. මෙයාගේ හරි මැද්දේ ඛණ්ඩාංකය සෙවීම. මෙන්න දෙන ඛණ්ඩාංකය සෙවීම. හරි කොහොමද ඒ ඛණ්ඩාංකය හොයන්නේ? x ඛණ්ඩාංක දෙක එකතු කරා යාව දෙකෙන් බෙදුවා. හරි ඒ තමයි x වල ඛණ්ඩාංකයනේ. y වල ඛණ්ඩාංකයනේ කොච්චරද? y ඛණ්ඩාංක දෙක එකතු කරා යාව දෙකෙන් බෙදුවා. හරි. හරි. ඊට පස්සේ අපි කතා කරා ලක්ෂ දෙකක් යා කරන රේඛාවනේ. අභ්‍යන්තරව බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. අපි ගමු m10 අනුපාතයෙන් බෙදෙන ලක්ෂය කියලා නේ c කියලා ගමු. හරි. ඒතර ඔන්න ඔය c ලක්ෂයේ ඛණ්ඩාංකය කොහොමද ඔයාලා හොයන්නේ? හරි. දැන් මේ ඛණ්ඩාංකය අපි ගත්තොත් x1, y1 නේ. මේක අපි ගත්තොත් x2, y2. x2, y2. හරි. c ලක්ෂයේ ඛණ්ඩාංකය කොහොමද ගන්නෙ? m වතාවක් x2 නේ. ඈතින් එක්කත් එක්ක ගත්තේ නේ මතකයිනේ. m වතාවක් x2 ධන කවුද? n වතාවක් x1 නේ. n වතාවක් x1. එයාව බෙදනවා කාගෙන්ද? m ධන n වලින් නේ. ඔය තමයි කවුද? යාගේ x වල ඛණ්ඩාංකය කමා y වල ඛණ්ඩාංකය ඒ වගේමයි නේ. m වතාවක් y2 ධන n වතාවක් y1 බෙදීම m ධන n. හරි ඔන්නම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත මොකද්ද? සරල රේඛාවක් බාහිරින් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංකනේ මම කියලා දුන්නානේ. අභ්‍යන්තරව බෙදනවා කියන්නේ මොකද්ද? බාහිරින් බෙදනවා කියන්නේ මොකද්ද? ඒ දෙකේ වෙනස මම කියලා දුන්නා ඔයාලට. හරි. දැන් අපි ගමු බාහිරින් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංකය කොහොමද ගන්නෙ? දැන් අපි ගමු අර වගේම ඉන්නවා කියලා a කියලා ලක්ෂයක් ඉන්නවා x1, y1. b කියලා ලක්ෂයක් ඉන්නවා කවුද? x2, y2. හරි මට ඕනේ මේ රේඛාව බාහිරින් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංකය ගන්න. හරි අපි ගමු m10 අනුපාතයට කියලා බාහිරින් බෙදෙන්නේ. m10 අනුපාතයට දිග නෙමෙයි m10 අනුපාතයට. හරි. එහෙම වුණොත් c ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ කවුද වශයෙන්? m වතාවක් x2 නේ. ඒත් ඈත එක්කත් එකම තමානේ. m වතාවක් x2. හරි. දැන් මෙයායි කවුද තිබ්බේ? ධනනේ තිබ්බේනේ. මෙයාගේ ඉන්නේ කවුද? ඍණනේ. n වතාවක් x1. බෙදනවා කාගෙන්ද? m ඍණ n වලින්. ඔය තමයි කවුද? යාගේ x වල ඛණ්ඩාංකය. y වල ඛණ්ඩාංකය වෙන්නේ කවුද? m වතාවක් y2 ඍණ n වතාවක් y1. බෙදනවා කාගෙන්ද? m ඍණ n වලින්. හරි.
උතන නම් අපි කරේනේ. හරි මේ ටිකේ සාධනයන් ටික අපි කරා. මේකේ සාධනය කරන්න බැරි වුණානේ. හරි ඒක අදා කරමු. හරි පොඩ්ඩක් බලා ගන්න මේ ටික කරපු ටික. අර ලිස්ට් එක මාරු කරලානේ. හරි අදා ගන්න අන්තිමට කරපු තැනින් සාධනය කියලා සාධනය හරි දැන් මේ ටික වාගේ සාමාන්‍ය දෙනින් වෙලා තියෙන්න ඕනේ දැන් සාමාන්‍ය දෙනින් වෙලා නේ තියෙන්නේ එදා කරපු ටික අශේ නවුලක් නැහැ නේ ටික ගේමක් නැහැ අද හදමු ගණන්නේ දාගන්න සාධනය මොකද කරකෝල තේරියා වගේ සීන් එකක් තියෙනවද නෑනේ මතක් වෙන්නේ කොහොමද ඕල කොහොමද දන්නේ නැති බෝල් වලට ඒකද හරි දාගන්න සාධනය සාධනය හරි බලන්න මම ගන්න ඛණ්ඩාංක අක්ෂ පද්ධතියක් ගිය සතිය වගේම ඔය විදිහට බලන්න එයාගේ මූල ලක්ෂයනේ ඔරිජින් එකේ ඉන්නවා x අක්ෂයේ ඉන්නවා y අක්ෂයේ හරි අපි ගමු කොහොම සරල රේඛාවක් ඉන්නවා ගමු එයාගේ මෙන්න මේ ලක්ෂය A කියලා ගන්නම්ම මේ ලක්ෂය A කියලා ගමු එයාගේ ඛණ්ඩාංකය මම ගන්න x1, y1 කියලා x1, y1 හරි බලන්න මෙතන ඉන්නවා b කියලා ලක්ෂයක් එයා මම ගන්නම් x2, y2 කියලා x2, y2 හරි ඔය සරල රේඛාව බාහිරින් බෙදෙන ලක්ෂයක් ඉන්නවා මොන කියලා ගන්න c කියලා ගමුකෝනේ ඔය ලක්ෂය c කියලා ගමු හරි එතකොට AC ට CB දරන අනුපාතය නේ AC ට CB දරන අනුපාතය අපි ගමු m ට n කියලා නේද වගේ ඒ කියන්නේ මොකද්ද මේ දිගටනේ මේ දිගට මේ දිග දරන අනුපාතය කොච්චරක්ද m ට n කියලා ගමු හරි m ට n කියලා ගමු හරි එහෙනම් මම දැන් ඔප්පු කරන්න ඕනේ c ලක්ෂයේ ඛණ්ඩාංකය කවුරු වෙනවා කියලාද මෙන්න මෙයා කියලා ඔප්පු කරන්න ඕනේ දැන් ඒකේ සාධනය තමයි යන්නේ හරි ඒතර ඔන්න ඔය c ලක්ෂයේ මම ගන්නම් අර වගේම x වල ඛණ්ඩාංකය x බා කියලා ගන්න y වල ඛණ්ඩාංකය y බා කියලා ගන්න හරි ඒතර දැන් ඔප්පු කරන්න ඕනේ මොකද්ද x බා වලගේ මෙන්න මේක කියලා ඔප්පු කරන්න ඕනේ x බා සඳහා මෙන්න මේ අගේනවා කියලානේ x ඛණ්ඩාංකය මෙයා වෙනවා කියලා ඔප්පු කරන්න ඕනේ ආයේ මොකද්ද y බා වලගේනේ y ඛණ්ඩාංකය මෙයා කියලා ඔප්පු කරන්න ඕනේ කොහොමද මේ වැඩේ කරන්නේ හරි බලගන්න දැන් මම ගන්නවා මොකද්ද AC ට CB දරන අනුපාතයනේ කොච්චරක්ද m ට n කියලා ගත්තා හරි මම දැන් මෙහෙම වැඩක් කරනවා මම මෙයාගේ කැපිටල් A ලක්ෂය හරහා යන්න හරි A ලක්ෂය හරහා යන්න ගහනවා තිරස්ව කඩිරක්
හරි. ආය A හරහා යන්න ගහනවා සිරස්ව කඩේරක්. ආය B හරහා යන්න ගහනවා සිරස්ව කඩේරක්. හරි ලම්බක ඉන්නේ මෙයා සිරස් මෙයා තිරස්. ආය C හරහා යන්න ගහනවා සිරස්ව කඩේරක්. අවසානයේ කැපිටල් B හරහා යන්න තිරස්ව ගහනවා කඩේරක්. තිරස්ව ගහනවා කඩේරක්. තිරස්ව ගහනවා කඩේරක්. හරි ඔයාලා මට කියන්න මෙන්න මේ බලන්න මෙන්න මෙතන දැන් ලම්බකයි ඉන්නේ. ඔය ලක්ෂය මන් D කියලා ගන්න. මෙතන ලම්බකයි ඉන්නේ. හරි මේ ඡේදන ලක්ෂය මම E කියලා ගන්න. හරි. ඔයාලා මට කියන්න ABD කියන ත්‍රිකෝණය සහ BCE කියන ත්‍රිකෝණය තරුෂ මොන ත්‍රිකෝණද? සමකෝණී. समरूपी එදා මතකනේ මම 10 පාරක් කිව්වේ කවුද? समरूपी ත්‍රිකෝණ. समरूपी ත්‍රිකෝණ. ඔව් රුසිරු समरूपी ත්‍රිකෝණ වල ලක්ෂණය මොකද්ද? समरूपी ත්‍රිකෝණ වල මොකද වෙන්නේ? කෝණ සමානයි. කෝණ වල අනුපාත සමානයි. අශේ මොකද වෙන්නේ? පාද අතර අනුපාතයයි සමාන වෙන්නේ. පාද අතර අනුපාතය සමානයි නේ. හරි. හරි දැන් බලන්න එහෙනම් මට කියන්න දැන් බලන්න මට කියන්න මෙන්න මේ දුර කීයද? අශෙන් කීයද මේ දුර? x1 නේ. රුසිරු මේ දුර කීයද? x2 නේ. ඒ දුර x2. එහෙනම් කවුද මේ හිරුෂ? මේ දුර කීයද? x2 ඍණ x1. x2 ඍණ x1 නේ. හරි මේ දුර කීයද? x2 ඍණ x1 x2 ඍණ x1. හරි බාණ්ඩ මෙන්න මේ උස කීයද තරුෂ? y1 නේ මේ උස y1. මේ උස කීයද අශේන්? y2. එහෙනම් හිරුෂ මේ උස කීයද? y2 ඍණ y1. y2 ඍණ y1. හරි. දැන් මට කියන්න අග මෙන්න මේ දුර. ඔය දුර කීයද රුසුරු? x bar නේ. x bar. මේ දුර කීයද x bar. අපි දන්නා මේ දුර කීයද x2 නේ. මේ දුර කීයද x2. එහෙනම් මෙන්න මේ BE දුර කීයද? x bar ඍණ x2 නේ. x bar ඍණ x2. x bar ඍණ x2 x bar ඍණ x2. හරි. බලන්න අපි දන්නවා මේ උස y bar නේ. මේ උස y bar. මේ උස කීයද? y2 නේ. මේ උස කීයද? y2. එහෙනම් අපි දන්නවා මෙන්න මේ උස කීයද? y bar ඍණ y bar ඍණ y2. අර ගිය සතිය කරපු වැඩේම තමයි මෙතනත් කරන්න යන්නේ. හරි. දැන් අපි දන්නවා ABD කියන ත්‍රිකෝණය සහ BCE කියන ත්‍රිකෝණ මොන ත්‍රිකෝණද? समरूपी ත්‍රිකෝණ නේ. समरूपी ත්‍රිකෝණ. හරි. එහෙනම් වාක්‍ය ලියනවා මොකද්ද? ABD ත්‍රිකෝණය සහ හරි ත්‍රිකෝණය සහ අය කවුද? BCE නේ. ත්‍රිකෝණය මොනවද? समरूपी ත්‍රිකෝණ බැවින්නේ समरूपी ත්‍රිකෝණ බැවින් හරි समरूपी ත්‍රිකෝණ බැවින් මොකද වෙන්නේ? බලන්න. මේ දිගට මේ දිග දරන අනුපාතය නේ. AD ට කවුද? BE දරන අනුපාතය. සමානයි කාටද හිරුෂ? BD ට BD ට CE දරන අනුපාතයට නේ. හරි. ඒක සමානයි කාටද? AB ට BC දරන අනුපාතයට නේ. හරි. අනුපාතය ඔළුවේ තියාගන්න. අනුපාතය කියන එක ඔළුවේ තියාගන්න. හරි. දැන් අපි දන්නවා බාණ්ඩ AD
දුර කීයද? x2 ඍණ x1 නේ. බෙදීම be කොච්චරක්ද? x bar ඍණ x2 නේ. මෙච්චරලා ඒකනේ කිව්වේ නේ. x bar ඍණ x2 සමානයි. හරි මට කියන්න BD දුර කීයද? y2 ඍණ y1 නේ. බෙදීම CE දුර කීයද? y bar ඍණ y2 y bar ඍණ y2. හරි. දැන් ඕක සමානයි කාටද? හරි. ඕක සමානයි කාටද? AB ට BC දරන අනුපාතයටනේ. හරි. ඉතින් ප්‍රශ්නේ කියන්නේ අපි AB දුරක් දන්නේ නැහැනේ. BC දුරක් දන්නේ නැහැ. මොකද මේවා දුරවල් නෙමෙයිනේ. මේක අනුපාතය. හරි මේක අනුපාතය. හරි නේ. ඔයා මෙහෙම හිතන්නකො. ඔයා මෙහෙම හිතන්න. AC දුර m ප්‍රමාණයක් වෙද්දි right AC දුර m ප්‍රමාණයක් වෙද්දි මෙන්න මේ BC දුර කීයද n ප්‍රමාණයක් නේ BC දුර කීයද n ප්‍රමාණයක් හරි BC දුර කීයද n ප්‍රමාණයක් එහෙනම් මට ඔයාලා කියන්න මෙන්න මේ AB දුර ඔන්න ඔය AB දුර පුරුෂ කීයද m ඍණ n නේ m ඍණ n නේද තේරුණා මං කියන එක හරි මේ දුර කීයද m ඍණ n එහෙනම් බලන්න මේ දුර m ඍණ n ප්‍රමාණයක් වෙද්දී මේ දුර කොච්චරක්ද n ප්‍රමාණයක් නේ එහෙනම් ඉතින් ඔයාලා මට කියන්න AB ට BC දරන අනුපාතය කීයද m ඍණ n ට n නේද හරි m ඍණ n ට n නේද හිරුෂ තේරුණා මං කියන එක හරි AB ට BC දරන අනුපාතය කීයද m ඍණ n ට n ඔච්චරයි නේද හරි දැන් ඔයා මොකද්ද කරන්න ඕනේ ඔයා කරන්න ඕනේ x බාහ හොයන්න ඕනේ y බාහ හොයන්න ඕනේ x බාහ හොයන්න ඕනේ y බාහ හොයන්න. ඉතින් මොකද්ද කරන්න පුළුවන් එදා වගේමයිනේ මේ දෙන්න සමාන කරන්න x බාහ ගන්න පුළුවන් මේ දෙන්න සමාන කරන්න කාවද y බාහ හොයන්න පුළුවන් නේ y බාහ හොයන්න පුළුවන්. හරි බලමු සමාන කරලා මේ දෙන සමාන කරලා බලන්න x2 ඍණ x1 බෙදීම x bar ඍණ x2 නේ සමානයි කාටද m ඍණ n බෙදීම n නේ හරි දාමු හරස් ගුණිතේ මට එනවා n වතාවක් x2 ඍණ x1 සමානයි කාටද m ඍණ n නේ වතාවක් x bar ඍණ x2 x bar ඍණ x2 හරි වරහන් සුළු කරමු මට එනවා n වතාවක් x2 ඍණ n වතාවක් x1 සමානයි හරි මට වරහන් සුළු වෙනවානේ m ඍණ n වතාවක් x bar ඍණ m ඍණ n වතාවක් x2 කියලා එනවා හරි මට කියන්න මෙතෙන්ට එනකම් මුකුත් අවුලක් නැහැ නේද හිරුෂ කොහමද අවුලක් නැහැ නේද අශෙන් කොහමද හරි දැන් මේක තනි කරමු මේක තනි කරන්න මොකද කරන්න ඕනේ මේ පදය මෙහෙට දැම්මනම් හරියන්නේ හරි තුවාට එනවා කීයක්ද මේක තනි වුණාම m ඍණ n වතාවක් x bar සමානයි දැන් කවුද ඉන්නේ n වතාවක් x2 නේ ඍණ n වතාවක් x1 හරි ඉතින් බලන්න මේ පදේ මෙහෙට එද්දි මොකද එයා ධන වෙනවානේ ඍණ තියෙන එයා ධන වෙනවා ධන කීයක් දෙන්නේ m ඍණ n වතාවක් x2 කියලා ඔන්න ඔහම හරි බලන්න වාට එනවා m ඍණ n වතාවක් x bar සමානයි කාටද n වතාවක් x2 ඍණ n වතාවක් x1 වරහන් සුළු කරන්ද ධන m වතාවක් x2 ඍණ n වතාවක් x2 කියලා එනවා හරි ඉතින් මට කියන්න මොකද වෙන්නේ n වතාවක් x2 ට n වතාවක් x2 කැපිලා යනවා නේද හරි දැන් x bar තනි කරන්න x bar සමානයි වාට එනවා කවුද බලන්න m වතාවක් x2 ඍණ n වතාවක් x1 බෙදීම කවුද ඉන්නේ
එම්රිනේ අන්න හරි නේද? පළවෙනි ප්‍රතිඵලය වාට. හරි දාගන්න තුනක. දාගන්න ඔය ටික. හරි පිළිවෙලට දාගන්න. හරි ටට්ටක් ගාලා ඇඳගන්න එක එක පාටින් අඳින්න ඕනේ නෑ දැන් හරි. දැන් ඔයාලට අර පැහැදිලි කරන්න පහසු වෙනවා මම පාට පාවිච්චි කරන්නේ. හරි ඔයාලට ගාලා නිල් පැනෙන් ලියා ගන්න.
හරි ඉක්මනට දාගන්න. සුසුලදත් ගෙනා නැද්ද පොත? ඒක දාලා ඉල්ල. දැන් ආයෙ ගිහලා ලියන්න බෑ ඉතින්. කමන්නේ ඉතින් මතක් වෙන්නත් එක්ක හොඳයි ඉන්නේ. හරි. දැන් සුළු කිරීම ඉතින් බලාගෙන කරන්න එපා ඉතින්. දැන් අර මූලික ටික දාලා සුළු කිරීම ටික තනියම කරන්න. කරලා x බා ගන්න. ඉහින් පිටින් බලන් ලියන්න එපා. හරි ඔයාලා ඕක ඔලුවට දාගන්න. සාධනය කිරීම. හරි කියන්නේ බෝඩ් එක කොපි කරන්න පුරුදු වෙන්න එපා. හරි ඒක කරපු කට්ටිය බලන්න මේ දෙන්න සමාන කරලා වයිබා උක්ත කරන්න. දෙවෙනි එකේ. හරි වයිබා සඳහා තියෙන උත්තරේ එන්න ඕනේ. වයිබා උක්ත කරන්න. හරි මම රූපේ මකනවා. දැන් කවුද ඉන්නේ y2 ඍණ y1 නේ සමානයි කාටද m ඍණ n බෙදීම n වලට එතන යට කවුද y bar ඍණ y2 නේ y bar ඍණ y2 දාන්න හරස් ගුණිතය n වතාවක් y2 ඍණ y1 සමානයි m ඍණ n වතාවක් y bar ඍණ y2 වලට y bar ඍණ y2 වලට බලන්න වරන් සුළු කරන්න මට එනවා n වතාවක් y2 ඍණ n වතාවක් y1 සමානයි හරි වරන් සුළු වෙනවා m ඍණ n වතාවක් y bar ඍණ m ඍණ n වතාවක් y2 හරි බලන්න මේ පදේ තනි කරන්න මෙයා මෙහෙට දැම්මම නම් හරියනේ හරි මේ පදේ මෙහෙට දැම්මම නම් හරියනේ ඒතර ඔයාට එනවා m ඍණ n වතාවක් y bar නේ ඒක තනි වුණාම එනවා කවුද දැන් මේ පැත්තේ ඉන්නේ කවුද n වතාවක් y2 ඍණ n වතාවක් y1 හරි මෙයා මෙහෙට ධන වෙනවා බලන්න වේගෙන් කරන්න සුළු කිරීම m ඍණ n වතාවක් y2 නේ මට එනවා m ඍණ n වතාවක් y bar සමානයි කාටද n වතාවක් y2 ඍණ n වතාවක් y1 වරහන් සුළු කරන්න කවුද ධන m වතාවක් y2 ඍණ n වතාවක් y2 කියලා එනවා හරි මට කියන්න මොකද වෙන්නේ ධන n වතාවක් y2 ට ඍණ n වතාවක් y2 කැපිලා යනවානේ ඉතින් කවුද දැන් මෙතන ඉන්නේ m වතාවක් y2 ඍණ කවුද n වතාවක් y1 නේ y bar තනි කරන්ද මෙයා මෙහෙට දා එනවා කවුද m ඍණ හරි නේද ඔන්න ඕකනේ දෙන්න ඕනේ y bar සඳහා හරි ඔය මොකද්ද සරල රේඛාවක් බාහිරින් බෙදෙනනේ බාහිරින් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම
බාහිරින් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම සරණ කරගන්න. මූල ලක්ෂය දාගන්න වශයෙන් බිඳු මූල ලක්ෂය රූපේ බිඳුව දාගන්න. හරි බාණ්ඩේ සාධනය පොඩ්ඩක් තනියෙන් බලා ගන්න මුලින් ඉඳන් කරපු ටික සාධනය කිරීම. හරි දාගන්න ඊට පස්සේ ප්‍රධාන මාතෘකාවක් දාගන්න ත්‍රිකෝණයක කේන්ද්‍රය නෙමෙයි කේන්ද්‍රකය හරියට ලියන්න ත්‍රිකෝණයක කේන්ද්‍රකය ත්‍රිකෝණයක කේන්ද්‍රකය කේන්ද්‍රකය හරි කේන්ද්‍රය නෙමෙයි කේන්ද්‍රකය ත්‍රිකෝණයේ කේන්ද්‍රකය හරි ඕකටම අපි තමයි කියන්නේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ ඕකටම තමයි වරහන් දාලා ලියන්න ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය 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 හරි අහගන්නද මම ගත්තොත් ඕනම ත්‍රිකෝණයක් ඔන්නම ගන්න ත්‍රිකෝණය හරි මෙයාගේ මම ගන්නම් ත්‍රිකෝණයේ ABC කියලා ගමුකෝ ශීර්ෂ ABC වන ත්‍රිකෝණයක් ගන්න
x1, y1. මේක මම ගන්න x2, y1 කියලා මේ කණ්ඩායමකේ. x3, y3. හරි. මට කියන්න ත්‍රිකෝණයක කේන්ද්‍රකය සරල ගොතයයි ගුරුත්ව කේන්ද්‍රය කොහෙද ඉන්නේ? අහලා තියෙනවද? ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද ඉන්නේ? ත්‍රිශ කොහෙද ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය ඉන්නේ? මැද හරියේ. හරියටම කොහෙද ඉන්නේ? උසර කොහෙද ඉන්නේ ආයේ? මැදට වඩා පොඩ්ඩක් පොඩි. තුනෙන් එකක අනුපාතය කොහේ ඉඳන්ද? යට ඉඳා. තුනෙන් එක අනුපාතය. ත්‍රිශ කොහෙද ඉන්නේ යා? කෝණ සමච්ඡේදක ගහලා මැද කැපෙන දෑන. හරි. ඒක සාමාන්‍ය දැන් මිනිහෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? ත්‍රිශ කොහෙද තියෙන්නේ? ඈ? මේ කොහේ හරි සාමාන්‍ය ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මෙහි සුසුම්නාව හරියනේ. හොඳ ශීර්ෂයකයි කියන්නේ මොකක් හරි කියන්නේ. අර සුසුම්නාවට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් පැරලයිස් වෙන්නේ ඒ හින්දා. තේරෙනවද? හරි. අද ඒක වැඩක් නැහැ. දැන් ත්‍රිකෝණයක් කොහෙද ගුරුත්ව කේන්ද්‍රය ඉන්නේ? හරි. ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය ලබා ගන්න මෙන්න මෙහෙම. හරි. වා ඕනම ශීර්ෂයක ඉඳන් ගහන්න මධ්‍යස්ථයක්. මොකද්ද මධ්‍යස්ථයක් කියන්නේ? සම්මුඛ පාදය සමච්ඡේදනය වෙන්න අඳින රේඛාවනේ. ඒකට අපි කියනවා මධ්‍යස්ථයේ උච්චය කියලාත් අපි යට කියනවා. හරි. ගහන්න මධ්‍යස්ථයක් ඔන්නවා. හරි මධ්‍යස්ථයක් කියන්නේ මොකද? සම්මුඛ පාදය සමච්ඡේදනය වෙන්න අඳින රේඛාව. මධ්‍යස්ථය. හරි ඒක මධ්‍යස්ථයක් වුණා කියලා මේ පාදයට ලම්බක වෙනවා කියලා එහෙම කියන්න බෑ. හරි වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. එහෙම ගැහුවාම දැන් මේ කවුද ඉන්නේ? මධ්‍යස්ථයනේ මධ්‍යස්ථය. හරි. මධ්‍යස්ථය මෙන්න මේ ශීර්ෂයේ ඉඳන් දෙකට එක අනුපාතයට. කොහෙද? දෙකට එක අනුපාතයට බෙදෙන තැන තමයි කවුද? අය කේන්ද්‍රකය. මං G කියලා ගන්න. කේන්ද්‍රකය. ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. තේරුණා? ඒක තව කියන්නේ ත්‍රිකෝණයට කියන කේන්ද්‍ර වර්ගයක් කියලා දෙන කේන්ද්‍රකය විතරක් නෙමෙයි ඈ. ලම්බ කේන්ද්‍රය, අන්තර් කේන්ද්‍රය, පරිකේන්ද්‍රය කියලා තව වෙන සෙට් එකක් තියෙනවා. ඒක අපි ඉස්සරහදී කතා කරනවා. හරි. දැනට කේන්ද්‍රය ගැන තමයි මුලින්ම අපි කතා කරන්නේ. හරි. දාගන්න මේ රූපේ. රූපේ දාලා මෙතෙන් ඊතලයක් ගහලා ලියන්න. මොකද්ද? කේන්ද්‍රකය. ඕනම ලක්ෂයක් නෙමෙයි ඕනම ශීර්ෂයකින්ද. ශීර්ෂයකින්ද සම්මුඛ පාදයේ සමච්ඡේදනය වෙන්න ගහන රේඛාව. ඒ රේඛාව ශීර්ෂයේ ඉඳන් කොච්චරද? දෙකට එක අනුපාතයට බෙදෙන ලක්ෂය. දාගන්න. ඔව්. සමදීපාද වෙන්න පුළුවන්. හරි අතෙන් ඊතලයක් ගහලා දාගන්න මොකද්ද? කේන්ද්‍රකය. හරි ඊතලයක් ගහලා දාන්න මොකද්ද? කේන්ද්‍රකය. කේන්ද්‍රකය. හරි ඊතලයක් ගහලා ලියන්න පැත්තෙන් කේන්ද්‍රකය. 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 කොහෙද මැච් එකද? මැච් එක කොහෙද? ඉස්කෝලේ. ලයිව් දෙනවද? දෙනවා. ඔය බිග් මැච් එකද?
ඒවත් බලනවාද? හරි අහගන්න. ඔයාට මෙන්න මේ කේන්ද්‍රකය එකපාර ඩිරෙක්ට් ගන්න පුළුවන් හිරුෂ. ඩිරෙක්ට් ගන්න එක අපි එකපාර. හරි. ඔයාට ත්‍රිකෝණයේ ශීර්ෂවල කණ්ඩාංක ටික ඔයා දන්නවා නම් මෙන්න මේ කේන්ද්‍රකය. කේන්ද්‍රකයේ කණ්ඩාංකය ඔයාට කෙලින්ම ගන්න පුළුවන්. හරි. කේන්ද්‍රයේ කණ්ඩාංකය වෙන්නේ x කණ්ඩාංකය වෙන්නේ x කණ්ඩාංක 3 එකතු කරා එයාව 3ෙන් බෙදුවා. y කණ්ඩාංකය වෙන්නේ y කණ්ඩාංක 3 එකතු කරා එයාව 3ෙන් බෙදුවා. ඉතින් ඔයාලට ලැබෙනවා මොකද? එයාගේ කේන්ද්‍රකයේ කණ්ඩාංකය. ලේසියෙන් මතක තියාගන්න. හරි දාගන්න. හරි ඔය ඩෙඩි ලේසිය හම්බ වෙන ඉස්සරහදී. දාගන්න. ඔයාලට කෙලින්ම මේ සූත්‍රය ඇප්ලයි කරන්න පුළුවන් කේන්ද්‍රකය හොයද්දී. x කණ්ඩාංක 3 එකතු කරා යාව 3ෙන් බෙදුවා. y කණ්ඩාංක 3 එකතු කරා යාව 3ෙන් බෙදුවා. හරි මට මෙන්න මේ කේන්ද්‍රකය හොයලා දෙන්න. ත්‍රිකෝණයක් ඉන්නවා. ඒ අපි ගමු A ශීර්ෂයේ කණ්ඩාංකය 0.1 B ශීර්ෂයේ කණ්ඩාංකය 2.3 C ශීර්ෂයේ කණ්ඩාංකය 1.4 හරි. ඒක දශම වලට හරවන්න ඕනේ නැහැ. හරි භාග සංඛ්‍යාවක් නැන්නේ ඒක එහෙම තියන්න. හරි ටක් ගාලා ගන්න එකපාර දාන සූත්‍රයට. හරි. කේන්ද්‍රකය වෙන්නේ මොකද්ද? x කණ්ඩාංක 3 එකතු කරා යාව 3ෙන් බෙදුවානේ. ඒතර බිංදුව ධන 2 ධන 1නේ. යාව 3ෙන් බෙදුවා. කමා අය මොකද්ද? y කණ්ඩාංක 3 එකතු කරා එයාව 3ෙන් බෙදුවානේ. බලන්න කීයක් දෙන්නේ? මෙතන 3යිනේ. 3 බෙදීම 3 වාට එකක් කියලා එනවානේ. බලන්න ඍණ 1යි ධන 3යි ධන 2යිනේ. ධන 2යි ධන 4යි ධන 6යිනේ. ධන 6 3ෙන් බෙදුවම කිය 2යිනේ. වාට හම්බෙනවා යාය කේන්ද්‍රකයේ කණ්ඩාංකයනේ. කීයක්ද? 1.2 කියලා එනවා. මං කියන්නේ කියන්නේ ඒ වාට භාග සංඛ්‍යාවක් ආව කියලා හිතන්නකෝ. ඒකේ දශම කර කර ඉන්න ඕනේ නැහැ. හරි භාග සංඛ්‍යාව එහෙම තියන්න. එච්චරයි. හරි. දැන් පැත්තකින් දාගන්න සාධනය කියලා. සාධනය. කියන්නේ සාධනය කරන්න යන්නේ ශීර්ෂ ටික මෙයා වෙනවා නම් හරි ශීර්ෂ ටික මෙයා වෙනවා නම් කේන්ද්‍රකයේ කණ්ඩාංකය මේක කියලා ඔප්පු කරන්න යන්නේ. සාධනය. දාගන්න සාධනය කියලා. සාධනය. 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 හරි දැන් මොකක්ද සාධනය කරන්න යන්නේ? කැපිටල් A නේ x1, y1 ආයි මොකද කැපිටල් B නේ x2, y2 කැපිටල් C x3, y3 නේ ශීර්ෂ විදියට ඉන්න ත්‍රිකෝණයේ කේන්ද්‍රකයේ කණ්ඩාංකය කවුරු වෙනවා කියලාද? x1 ධන x2 ධන x3 බෙදීම 3
කමා කවුද y1 ධන y2 බෙදීම y3 බෙදීම 3 කියලා ඔප්පු කරන්න යන්නේ. හරි බාන්න පොඩි try එකක් දෙන්න බාන්න. ඔයා දන්න විදිහට ඔකට සාධනය කරන්න. මේ තුන් දෙනා මේ රූපේ දාගන්න ඉස්සල්ලා. රූපේ දාගෙන හරි. මේ තුන් දෙනා දන්නවානේ. ආයෙ මොකද වෙන්නේ? මධ්‍යස්ථයක් ගැහුවා. එයා දෙකට එක අනුපාතයට බෙදෙන ලක්ෂ්‍යය තමයි හොයන්න ඕනේ. මම ඔබට උත්සාහ කරන්න. හරි කටුවට කරන්න වෙනම. හරි ඒක දැනට ඉගෙන ගන්න සිද්ධාන්ත ටික පාවිච්චි කරලා ඔබට සාධනය කරන්න පුළුවන්. හරි අර ගිය සතිය කරපු ටික හරියට ඔළුවේ තියනවා නම් උගට දාගන්න පුළුවන්. බලන්න ඉතින් ඔයා මෙච්චරයි හිතන්න ඕනේ. බලන්න. මේ ලක්ෂ්‍ය තුනේ ඛණ්ඩාංක ඔයා දන්නවා. ඉතින් බලන්න. මේ ලක්ෂයේ ඛණ්ඩාංකය දන්නවා. මේ ලක්ෂයේ ඛණ්ඩාංකය දන්න පුළුවන්. ඉතින් ඔයා ඒ රේඛාවේ මධ්‍ය ලක්ෂය වාට හොයාගන්න පුළුවන් නේද? මධ්‍ය ලක්ෂය නෙමෙයි. මේ ලක්ෂය මම D කියලා ගන්න. ඔන්න ඔය D ලක්ෂයේ ඛණ්ඩාංකය වාට ගන්න පුළුවන්. ඉතින් බලන්න දැන් ඔයා A ලක්ෂයේ ඛණ්ඩාංකය දන්නවා D ලක්ෂයේ ඛණ්ඩාංකය දන්නවා. ඉතින් ඔයාට ඒක දෙකට එක අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංකය හොයන්න බැයිද? පුළුවන්. ඔච්චරයි කරන්න තියෙන්නේ. අලුත් දෙයක් නැහැ. හරි. බාන්නේ මම මුලින්ම ගන්නවා D ලක්ෂයේ ඛණ්ඩාංකය. ඉතින් බා D ලක්ෂයේ ඛණ්ඩාංකය කීයක්ද වෙන්නේ? බාන්න මධ්‍ය ලක්ෂයනේ. x ඛණ්ඩාංක දෙක එකතු කරා යව දෙකෙන් බෙදුවානේ. කමා ආයෙ මොකද්ද y ඛණ්ඩාංක දෙක එකතු කරා එයාව දෙකෙන් බෙදු අංක 1 කියලා ගන්න. හරි. දැන් මොකද වෙන්නේ? A සහ D ආකරන රේඛාවනේ දෙකට එක අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංකය කොච්චරක්ද වෙන්නේ? බලන්න. හරි මම මේක පොඩක් අර සුළු කරන්න පහසු වෙන මෙහෙම ගන්නම්කෝ. මෙයායි ඛණ්ඩාංකය මම ගන්නවා xd, yd කියලා ගන්නවා. නැත්නම් පොඩ පැටලෙන්න පුළුවන්. හරි. xd, yd කියලා d ලක්ෂයේ ඛණ්ඩාංකය. හරි. එහෙනම් ඔයාලා මට කියන්න g ලක්ෂයේ ඛණ්ඩාංකය කීයක්ද වෙන්න ඕනේ? ඈත එක්කෙනත් එක්ක වෙන අපි ගන්නෙ නේ. කොච්චරක්ද? දෙක වතාවක් xd නේ. හරි. ආයෙ කවුද එන්නේ? දෙක වතාවක් xd. ධන කවුද? එක වතාවක් x1 බෙදනවා කාගෙන්ද? දෙක ධන එකෙන්. m ධන n ගෙන් බෙදුවේ මතකයිනේ. හරි. කමා y ඛණ්ඩාංකය වෙන්නේ කවුද? දෙක වතාවක් yd ධන කවුද? එක වතාවක් y1 බෙදනවා කාගෙන්ද? දෙක ධන එකේ. මං කියන්නේ කියන්නේ ඔයාට සූත්‍රය පුළුවන් වුණා කියලා හරියන්නේ නැහැ. හරි. ඔයාට ඒ ගාන්ටේ අවස්ථාවට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
හරි බාන්න තුර එන්නේ කොච්චරද දෙක වතාවක් y sorry මම කරලා දෙක වතාවක් xd නේ ධන එක වතාවක් x1 බෙදනවා කාගෙන්ද දෙක ධන 1 ඔය තමයි x වල කණ්ඩායම් කියන්නේ හරි y කණ්ඩායම්කය වෙන්නේ කවුද දෙක වතාවක් yd ධන එක වතාවක් y1 බෙදනවා කාගෙන්ද දෙක ධන 1 හරි දැන් ආදේශ කරමු. ඉතින් මට කියන්න xd කියන්නේ කාටද? කාටද හිරුෂ xd කියන්නේ? d ලක්ෂයේ x වල කණ්ඩායම් කියන්නේ මෙන්න මේක නේද? xd කියන්නේ. අශේ මෙන්න මෙයා නේද xd කියන්නේ? කවුද? x2 ධන x3 බෙදීම දෙකනේ. හරි දැන් ආදේශ කරමු. ධන ඉන්නවා කවුද x1 බෙදීම 2යි 1යි කීයද හිරුෂ? කමා දෙක වතාවක් yd කියන්නේ කොච්චරක්ද? y2 ධන y3 බෙදීම 2 ධන y1. ඒතර බලන්න 2යි 1යි 3යි ඔන්නෝමයක් එනවා නේ. හරි. දැන් මට කියන්න මොකද වෙන්නේ? 2ට 2 කැපිලා යනවා. ඉතින් අවසානයේ වාඩිනවා කවුද? x1 ධන x x3 නේ. කවුද ඉන්නේ x1 ධන x2 ධන x3 බෙදීම කවුද 3 කම කවුද y1 ධන y2 ධන y3 බෙදීම 3 කියලා වාක්‍යය ඔය තමයි කවුද G ලක්ෂයේ කණ්ඩායම් කියන්නේ G කියන්නේ කවුද ඔය ත්‍රිකෝණයේ කේන්ද්‍රකයනේ ඒ ත්‍රිකෝණයේ කේන්ද්‍රකය දාග අර තනියම කරන්නේ නැහැ දැන් ඕක දිහා බලාගෙන ලියන්න එපා හරි මං කියපු විදිහත් එක්ක යන්න ඒකත් එක්ක ඔයාගේ වේගය හදාගන්න සුළු කිරීම කරනවා
ඉතුරු සම්පූර්ණ නැහැ නේ ටියුට් එක. හරි. දාන්න ඊට පස්සේ ඊළඟ අනුමාත්‍රකාවක් දාගන්න කලින් ඔයාලට පොඩි කතන්දරයක් කියලා දෙන්න තියෙනවා. දාන්න පැත්තකින් නෝට් කියලා. දාගන්න නෝට් කියලා. පැත්තේ දාගන්න නෝට් කියලා. දාලා දාගන්න පැත්තකින් මාපාංකය කියලා. මාපාංකය. 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 අපේ නම් මැග්නටියුඩ් එක කියලා. මාපාංකය. මාපාංකය. හරි මම අහලා තියෙනවද ওই වචන වලට කලින් මාපාංකය කියන එක? වචන අහලා තියෙනවා මාපාංකය. හරි මොකද්ද මාපාංකයක් කියන්නේ? අකරණ ඉස්කෝලේ මාපාංක ප්‍රස්ථාරයමනේ මාපාංක සමානතා. මොකද්ද මාපාංකය කියන්නේ? ශීඝ්‍රතාවය. කාගේ ශීඝ්‍රතාවයද? වෙනස් වන ශීඝ්‍රතාවය. ප්‍රවේගයද? ස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ ප්‍රවේගය කියන්නේ. එහෙමද? උසුරු මොකද්ද මාපාංකය කියන්නේ? හරි මාපාංකය කියන්නේ මොකක්ද කියන්නේ සරලවම අදහස ගත්තොත් මාපාංකයෙන් අදහස් වෙන්නේ මොකද විශාලත්වයක්. හරි කියන්නේ විශාලත්වයක්. ඒතර විශාලත්වයක් ගත්තම මට කියන්නේ ඒක සාමාන්‍ය ඍණ වෙන්න පුළුවන්ද? විශාලත්වය ගත්තහම ඍණ වෙන්න පුළුවන්ද? දැන් අපි ගමුකෝ බර ගමුකෝනේ. දහිරුෂ බර කීයද? 75යි. කොච්චරයිද? කිලෝග්‍රෑම්. හරි. ඒ බර නෙමෙයි එන්නේ ඒක ස්කන්ධය එන්නේ. හරි. නෑ ඒත් වැරදි එන්නේ. නිව්ටන් කියන්නේ 10 ms නේ දෙක නෙමෙයි එන්නේ. ඒ කියන්නේ ඒකෙන් නෙමෙයි අපි වැඩි කරන්න ඕනේ g කියන්නේ වෙනස් දන්නවන්නේ. g කියන්නේ 10 නෙමෙයි. හරි අපි නිකන් 10 කියලා දාත්තර. හරි දැන් ඒක ඕනේ. හරි. ඒතර ඒ වගේ ස්කන්ධය ගත්තාම මේක මොකද්ද විශාලත්වය? අපි කියන්නේ ඍණ කිලෝග්‍රෑම් 75. එහෙම කියන්නේ යන්නේ විශාලත්වය. හරි මොකද දිගක් ගත්තොත් අපිනේ. හරි උසක් ගත්තොත් ඍණ වෙන්න බෑනේ. ඒතර අපි විශාලත්වයක් ගන්න යන්නේ ඒ වගේ. ඒතර මොකක් හරි සංඛ්‍යාවක විශාලත්වය කියන්නේ සරලම අදහස මෙහෙම. හරි. කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක විශාලත්වය කියන්නේ මූලාක්ෂයේ ඉඳන් එම සංඛ්‍යාවට තියෙන දුර. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් මෙහෙම ගමුකෝ. අපි 5 කියන සංඛ්‍යාව ගමු. එයාගේ මාපාංකය අපි සංකේත කරන්න මෙහෙම. දැන් මේක ගැන වෙනම කියලා දෙනවා. හරි. මෙතන පොඩ්ඩක් ඔක අවශ්‍යයි. ඒක මම පොඩ්ඩක් කියන්නේ. ඒතර 5 කියන සංඛ්‍යාව, يعني ධන 5 කියන සංඛ්‍යාවේ මාපාංකය හිරුෂ කීයද? 5 කියන සංඛ්‍යාවේ විශාලත්වය කීයද? 5මනේ. તો ඍණ 2 කියන සංඛ්‍යාවේ මාපාංකය ඍණ 2 විශාලත්වය නේ. යාගේ මැග්නිටියුඩ් එක. අශෙන් කීයද? ඍණ 2 කියන සංඛ්‍යාවේ විශාලත්වය. ඍණ 2යි. තරුෂ කීයද? ඍණ 2යි. කවුද සුළු කීයද? ඍණ 2යි. කවුද හිරුෂ කීයද? 2යි. එයාගේ යුනිට් ප්‍රමාණය ඒකක ප්‍රමාණය විශාලත්වය කොච්චරද? විශාලත්වය ගත්තාම 2යිනේ. විශාලත්වය ගත්තාම 2යි. විශාලත්වය මං කියන්නේ. හරි. දැන් මෙහෙම දන්න ඔයාලා දැන් ගන්නවා දැන් අපි මෙහෙම ගමුකෝ නේ. දැන් ඔයාලා දෛශික රාශියක් ගමුකෝ මොකක් හරි එකක් නේ. දැන් අපි තොරණය ගමුකෝ නේ. තොරණය ගමුකෝ. තොරණය ඍණ වෙන්න පුළුවන් නේ. ඔයාලා මන්දනයක් කියලා ගන්න පොඩි කාලේ තොරණය ඍණ වෙන්න පුළුවන්. ඒක ගමු තොරණය ඍණ 5යි ms ඍණ 2යි කියලා ගමු. හරි. ඒතර අපි කිව්වොත් ඒ තොරණේ විශාලත්වය කීයද?
පහයි නේද? පහයි ms විශාලත්වය ගත්තාම පහයි ms දෙකයිනේ. අන්න ඒකයි අදහස. හරි. කියන්නේ මොකද්ද මම කිව්වේ මොකක් හරි සංඛ්‍යාවක මාපාංකය කියන්නේ මොකද්ද? මූල ලක්ෂයේ ඉඳන් එම සංඛ්‍යාවට තියෙන දුර. කොහොමද එහෙම වෙන්නේ? දැන් මේක අපි ගමු උදාහරණයකට. දැන් මූල ලක්ෂයේ හරි මැද්දේ ඉන්න එක්කෙනානේ බිංදුව. දැන් ඉන්නවා 5 ඉන්නවා උතන. හරි. මට ඕනේ 5 මාපාංකය. මොකක්ද දෙනවා කරන්න ඕනේ? මූල ලක්ෂයේ ඉඳන් මෙයාට තියෙන දුර බලනවා. ඉතින් මෙයාට තියෙන දුර කීයද? දුසුරු කීය දුර? 5යිනේ. ඒතර 5 මාපාංකය කීයද? 5යි. ඍණ දෙක ගන්න. හරි. බලන්න මොකද්ද බිංදුවේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර? ත්‍රිශිකයේ දුර 2යිනේ. ඍණ 2යි නෙමෙයි 2යි. අන්න ඒක අදහස විශාලත්වය. අන්න ඒක ඔලුවට ගන්න. හරි ඒකට ලියන්න මෙහෙම තොරොත් දාලා ලියන්න මම කෙටියෙන් දෙනනේ අදහස මොකක්ද කියලා හරිම අර්ථයක් නෙමෙයිනේ අදහස ලියාගන්න කෙටියෙන් මෙහෙම ලියාගන්න කිසියම් සංඛ්‍යාවක මාපාංකය යනු 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 මාපාංකය යනු මාපාංකය යනු එහි ධන අගය වේ 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 හරි මේ දෙක දාන්න උදාහරණ විදියට ධන පහේ මාපාංකයනේ කිය ධන පහයි ඍණ දෙකේ මාපාංකය ධන දෙකයිනේ හරි ඒ කියන්නේ මේක ගැන අපි ඉස්සරහට වැඩිපුර කතා කරනවා දැන් දල වශයෙන් අදහස් වලට ගන්නකො හරි දැන් දාගන්න ඊළඟ අනුමාත්‍රිකාවක් දාගන්න ත්‍රිකෝණයක වර්ගඵලය 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 හරි බලන්න මම ගන්න මෙතන ඉන්නවා ත්‍රිකෝණයේ ශීර්ෂය A කියලා ගන්නවා එයයි ඛණ්ඩාංකය x1, y1 right මේ ශීර්ෂය මම ගන්නම් B කියලා එයයි ඛණ්ඩාංකය x2, y2 x2, y2 මේ ශීර්ෂය මම ගන්නම් C කියලා එයයි ඛණ්ඩාංකය ගමු x3, y3 x3, y3 3,y3 හරි අහගන්න දැන් අර කලින් වගේම මෙයාගෙත් ශීර්ෂවල ඛණ්ඩාංක ඔයා දන්නවා නම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඔන්න ඒරියා එක වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් හරි ඒකේ සූත්‍රය වෙන්නේ මෙන්න මේක පොඩි රටාවක් තියෙන අනේ රටාව අල්ල ගන්න හරි ඒතර ඔයාලට කියන සූත්‍රය කටපාඩම් කරන්න ඕනේ නැහැ රටාව මතක තියාගන්න හරි රටාව වෙන්නේ අපි යමුකෝ කවුද ABC නේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයේ වතාවක් හරි අපි ගන්න මෙහෙම ගන්නවා මෙයාගේ x වල ඛණ්ඩාංකය ඔදින x1 නේ හරි ඊට පස්සේ ගන්නේ රටාවට යන්නේ හරි මේ y ඛණ්ඩාංකයෙන් අඩු කරන්ද මේ y ඛණ්ඩාංකය तर कौन y2 ऋण y3 ने धन දැන් පයින් ඊළඟ එක්කෙනාට කවුද කාටද x2 ට නේ දැන් කියන්නේ කවුද ඊට පස්සේ
y3 රින y1 නේ. ධන y ඊළඟ එක යන කවුද ඉන්නේ x3 නේ. කවුද ඉන්නේ y1 රින y1 රින y2 හරි y1 රින y2 ඔන්න ඕක තමයි සමීකරණේ. දැන් පොඩි මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් මට කියන්න මේ කවුද ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. යාගේ ඒරියා එක වර්ගඵලය. මට කියන්න වර්ගඵලය කියන්නේ මොකද්ද? විශාලත්වයක් නේ. කලින් කිව්වා වගේ විශාලත්වයක්. මම කියන වර්ගඵලයක් ඍණ වෙන්න පුළුවන්ද? බෑනේ වර්ගඵලයක් ඍණ වෙන්න බෑ. අන්න එහෙනම් මොකද අපි කරන්නේ? දැන් මෙතන ඉන්නේ ඛණ්ඩාංකයනේ. ඒතර මේක සුළු වෙලා ලැබෙනාගේ මොකද වෙන්න පුළුවන්? ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන් නේ. ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. අන්න එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? ඒ ප්‍රකාශනයේ මාපාංකය ඔයා සලකන්න ඕනේ. එයාගේ මාපාංකය ඔයා සලකන්න ඕනේ. විශාලත්වයේ සලකන්නේ. හරි. එහෙනම් එයාගේ වර්ගඵලය වෙන්නේ කවුද? භාගයේ වතාවක් මාපාංක x1 වතාවක් නේ. කවුද? y2 ඍණ y3 ධන කවුද? x2 වතාවක් y3 ඍණ y1 ධන කවුද? x3 වතාවක් y1 ඍණ y2. හරි. රූපේ දාලා සූත්‍ර ලියලා කොටු කරගන්න රතු පෑනේ. ඔයාලට මේකත් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් ගණන් වලදී හරි. හරි හරියට ලියා ගන්න පද මාරු කරන්න එපා. හරි දාගන්න මේ ගාන. දැන් උදාහරණයක්. කැපිටල් A 2,1 2,1 කැපිටල් B ඍණ 1,3 ඍණ 1,3 ඍණ 1,3 හා කැපිටල් C 0,2 ශීර්ෂ ලෙස වූ කැපිටල් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. කැපිටල් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හරි ගන්න බටක් ගාලා.
පුරුෂ කීයක්ද? 3යි. 3 බෙදීම 2යි. කීයද? භාගය. දෙන්න බා. එතන ඍණ එකනේ. හරි මම ගොන ඔයාට සූත්‍රයට එකපාර ආදේශ කරන්න පුළුවන්. හරි. ඒතර බලන්න කීයක් දෙන්නේ? භාගයේ වතාවක්. දැන් අපි ගමු කොනේ. මෙයා x1 y1, මෙයා x2 y2, මෙයා x3 y3 නේ. හරි. ඒතර බලන්න x1 වතාව දැන් මේක නැත්නම් සූත්‍රය ලියලා ගන්න එකපාර දාන්න පුළුවන්. හරි. නැත්නම් පැටලෙන්න පුළුවන් එකපාර දැම්මොත්. හරි. බලන්න y2 වෙන්නේ කිය 3යි නේ. ඒකේ අඩු කරන්න y3 දෙකක්. ධන x2 කියන්නේ කිය ඍණ 1යි නේ. හරියට ආදේශ කරන්න x2 කියන්නේ කිය ඍණ 1යි. බලන්න y3 කියන්නේ 2යි. ඒකෙන් අඩු කරන්න y1 නේ. y1 කියන්නේ 1යි. ධන හරි. බලන්න x3 බිඳුවයි කියන්නේ මොකද වෙන්නේ? මේ පදේම බිඳුවක් වෙනවනේ. ඉතින් ඒක ගාලා ලියලා ඉන්න ඕනේ නැහැ. හරි. යා ලියලා ඉන්න ඕනේ නැහැ. කෙලිම බිඳුවක්ද? ඔච්චර. හරි. බාණ්ඩ 3න් 2ක් යනවා. පිරුසු කිය 3න් 2ක් ගියාම 1යි. 2යි. හරි. බාණ්ඩ 2න් එකක් යනවා. ඒක 2යි නේ. ඍණ 1යි. ඒතර බාණ්ඩ 1න් 2න් එකක් ගියාම කීයද? 1යි නේ. ඉතින් කීයද වෙන්නේ අවසානයේ? 2න් එකක් නේ. 2න් එකක්. කොච්චරද? වර්ග ඒකකනේ. වර්ග ඒකක 2න් එකක්. කියන්නේ ඒකක මොනවද කියලා දීලා නැහැ මෙතනදී නේ. වර්ග ඒකක 2න් එකක්. 2න් එක ප්‍රමාණයක් තමයි වාට ලැබෙන්නේ. හරි. දාගන්න දෙවෙනි ගාන. හරි. p කියලා ලක්ෂයක් ඉන්නවා 0,1 q කියලා ලක්ෂයක් ඉන්නවා -2,3 r කියලා ලක්ෂයක් ඉන්නවා 4,1 ලියන්න p 0,1 q -2,3 2,3 හා r 4,1 හා r 4,1 ලියන්න ශීර්ෂ ලෙස වූ කැපිටල් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. කැපිටල් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. කැපිටල් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හරි ටක් ගාලා ගන්න.
හරි කොච්චරද වෙන්නේ? බලන්න ශීර්ෂ ටික වෙන්නේ කවුද? PQR නේ. මම ගන්න සූත්‍රය ලියලා ගන්න නැත්නම් පැටලෙන්න පුළුවන් ඔයාට ඕක හරි. ආදේශ කරද්දී. හරි. දැන් ඔයාට ඕනේ මොකද්ද? PQR නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය. right? PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. මම පිළිවෙලට ගන්නම් x1 y1 x2 y2 x3 y3 නේ. x3 y3. හරි බලන්න x1 වෙන්නේ කවුද? බිඳුවයි නේ. ඉතින් මෙතන බිඳුව දාපුවම මොකද වෙන්නේ? මේ පදයෙන් බිඳුවක් එනවනේ. හරි ආය ආදේශ කරන්න ඕනේ නැහැ. බිඳුව. ධන. හරි බලන්න x2 වෙන්නේ කීයද? ඍණ 2යි නේ. වතාවක් y3 කියන්නේ කවුද? 1යි නේ. ඒකෙන් අඩු කරනවා කීයක්ද? ඍණ 1ක්. නේ බා ඍණ 1ක් අඩු කරනවා. ඒතර මොකද වෙන්නේ? ඍණ ඍණෙන් වැඩි වෙලා යා ධන වෙනවා නේද? මම එකපාර ලියන්නම්. ඍණ 1කින් අඩු වෙනවා ඍණ 1ක් නේ. ධන x3 කියන්නේ කොච්චරද? 4යි නේ. වතාවක් බලන්න y1 ගෙන් y2 අඩු කරන්න. y1 ගෙන් y2 අඩු කරන්න. ඒතර y1 කියන්නේ කවුද? ඍණ 1යි නේ. ඒතර ඍණ 1කින් අඩු කරන්න 3ක්. ඔන්න ඔහම එන්න ඕන. හරි බලන්න සුළු කරාම ඔයාලට ලැබෙනවා කීයක්ද? බලන්න 2යි දෙවරක් 2 4යි නේ. ඍණ 4යි. බලන්න ඍණ 4 ධන 4න් වැඩි වුණාම කීයද? ඍණ 16යි නේ. ඍණ 16යි. හරි. බලන්න ඍණ 4යි ඍණ 16යි කීයක්ද වෙන්නේ? ඍණ 20ක් වෙන්නේ නේ. ඍණ 20යි. අපි දන්නවා ඍණ 20 මාපාංකය වශයෙන් කීයද? ධන 20යි නේ. ඍණ 20 මාපාංකය ධන 20යි. හරි. ඉතින් ඔයාලට එනවා කීයද? වර්ග ඒකක 10ක් කියලා එනවනේ. වර්ග ඒකක 10ක් කියලා ඔයාලට එනවා. වර්ග ඒකක 10ක්. ඒකට ටෙස්ට් එකේ සාමාන්‍ය ප්‍රශ්න එකක් හෝ දෙකක් එන්න පුළුවන්. පිළිගන්නවා. ඊට ස්ට්‍රක්චර්ඩ් එකක් එනවද නැද්ද කියලා ඉතින් තීරණය වෙන්නදී පේපර් එක හදන්න සර් ටීචර් කරනවා. Peradaban sadhana kita sadhana 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 hari බලන්න මම මේක ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය එක දෙගන්න මෙන්න මේ රූපේ x අක්ෂයේ ඉන්නවා y අක්ෂයේ ඉන්නවා බංගඩ මෙන්න මේ ශීර්ෂය කැපිටල් E කියලා ගමු A කියලා ගමු ඒ ඛණ්ඩාංකෙ වෙන්නේ කොහොමද x1, y1 x1, y1 මේ ශීර්ෂය මම ගන්නම් B කියලා ඒ ඛණ්ඩාංකය වෙන්නේ කොහොමද x2, y2 x2, y2 හරි මේ ශීර්ෂය ගන්නම් C කියලා එයයි ඛණ්ඩාංකය වෙන්නේ කොහොමද x3, y x3, y හරි දේව ඔප්පු කරන්න මොකද්ද මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයනේ ඔය සූත්‍රයෙන් දීපු එක්කනාගේ ලැබෙනවා කියන එක ඔප්පු කරන්න ඕනේ. ඒක කොහොමද අපි ඒක කරන්නේ? හරි මම මෙහෙම දෙයක් කරනවා. මම මෙතන A හරහා යන්න සිරස්ව කඩේකට ගන්නවා. ඔහොම කඩේකට ගියවම එයා x අක්ෂයේ හම් වෙන තැනනේ
ඔන්න ඔය ලක්ෂය මම D කියලා කරනවා. ඒක ලම්බකයි කියන්නේ මෙයා සිරස් ලම්බ. ඊට පස්සේ මෙන්න මේ B හරහා යන්න කරන සිරස් කඩේ මේ ඒකත් x අක්ෂය හම්බෙන තැන මම E කියලා කරනවා මේ ලක්ෂය. E කියලා කරනවා. E C හරහා යන සිරස් කඩේ කරනවා. ගෙවුවට පස්සේ අම්මේ ලක්ෂයක මම F කියලා F කියලා හරි. ඔයාලා මට කියන්න මෙන්න මේ A D F C කියන්නේ කවුද? මොන වගේ හැඩතලයක්ද ඒක? කිසි මොකක්ද හැඩතලය? කොහොමද දන්නේ? ත්‍රිපිසියමක් නේ. යාකොද ත්‍රිපිසියමක් නේ. ඒ මේ පාස් දෙක සමාන්තරයි. तो मेरा गत्ता हूँ CFED गत्ता हूँ या कौन हिरुषे या ट्रेपीजियम अपने या ट्रेपीजियम इधर से लेना नहीं आ ADEB गत्ता हूँ अच्छा इन दोनों में या ट्रेपीजियम अपने या ट्रेपीजियम और वो मैंने वगैरह कर मैंने नहीं वगैरह कर मामा मैंने नहीं वर्ग वाले करना मुझे मैं वर्ग ඊට පස්සේ එයාට එකතු කරනවා මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ ත්‍රිපිසියමේ වර්ගඵලයද CFED කියන ත්‍රිපිසියමේ වර්ගඵලය මම යාට එකතු කරනවා. මෙන්න මේක. එකතු කරාට පස්සේ වාට ලැබෙන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශීය වර්ගඵලය. මේ සම්පූර්ණ ප්‍රදේශීය වර්ගඵලය. හරි. සම්පූර්ණ ප්‍රදේශීය වර්ගඵලය. ඔය ලැබිච්ච ටිකෙන් මම මෙන්න මේ ටික අඩු කරනවා කියලා හිතනද? මෙන්න මේ ත්‍රිපිසියමේ වර්ගඵලයෙන් මම අඩු කරනවා. ත්‍රිපිසියමේ වර්ගඵලය අඩු කරනවා. එහෙම අඩු කරලා පාඩම් අන්තිමට ලැබෙනවා තමයි ABC ත්‍රිකෝණයේ ඔන්න ඔය පාඩම්චිය දැන් මම ගන්නවා වද කැපිටල් ABC නේ කැපිටල් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අල්ගෙන ලියනවා ඒ වර්ගඵලය සමාන එක ADFC ත්‍රිපිසියමේ වර්ගඵලය ADFC ත්‍රිපිසියමේ වර්ගඵලය මම හෙඩියෙන් ලියනවා එයාට එකතු කරනවා කාවද CFEB නේ CFEB ත්‍රිපිසියමේ වර්ගඵලය එකතු කරලා ඕකේ අඩු කරන්න එක අවශ්‍යයි අඩු කරන්න කාවද ADEB ත්‍රිපිසියමේ වර්ගඵලය ADEB දැන් මම ප්‍රකාශනය කරනවා මම කියන ත්‍රිපිසියමක වර්ගඵලය අශේ කොහොමද අපි ගන්න ත්‍රිපිසියමක වර්ගඵලය භාගයක් සමාන්තර පාද දෙකේ එකතු වැඩි කිරීම කවුද ලම්බුසනේ සමාන්තර පාද දෙක අතර ලම්බුස හරි ගමු මෙන්න මෙයාගේ වර්ගඵලය කොච්චරද භාගයක් සමාන්තර පාද දෙකේ එකතු වෙන්නේ මේ දිගට මේ දිග එකතු කරනවානේ කොච්චරක්ද වෙන්නේ අපි දන්නවා නේ එකවර ගමු මේ උස කීයද y1 නේ මේ උස කීයද y3 නම් මොකද y1 ට y3 වතාවක් ලම්බ උස කියන්නේ කවුද මෙන්න මේ උසනේ මෙන්න මේ උස ඔය දුර ප්‍රදේශ මේ දුර කීයද x3 නේ මේ දුර කීයද ලියුෂේ x1 නේ එහෙනම් මේ දුර කීයද x3 නේ x1 නේ x3 නේ x1
ඕකට එකතු කරනවා කවුද? මෙන්න මේක BC එක වල. හරි ගමු මේක. මාර්ගය සමාන්තර භාගයක ගොඩේ මේ උස y3 මේ උස y2 නේ. මොකද y3 ට y2 එකතු කරනවා. වැඩි කරන්න වාගෙන්ද මෙන්න මේ ලම්බ උස එන්නේ කොච්චර ලම්බ උස වෙන්නේ? මේ දුර x2 මේ දුර x3. එහෙනම් දුර කිය ලම්බ දුර x2 වෙන x3 නේ. x2 වෙන x3. ඔය ප්‍රකාශනයෙන් අවසානයේ අඩු කරන්න ඔබ පළවෙනියට වගේ උදා. කවුරු භාගයක් මෙන්න මේ ප්‍රතිශතය. බලය යාගේ වර්ගඵලය කීයද? y1 ධන y2 නේ. සමාන වර්ගය y1 ධන y2. වැඩි කරන්න ලම්බ උස කීයද? x2 ගෙන් අඩු කරන්න කවුද x1 නේ. x2 අඩු කරන්න x1. හරි රූපේ දාගෙන මේ ටික සමත් කරගන්නද ඊපස් සුළු කිරීම තියෙන්නේ. සුළු කරලා ඔය තියෙන උත්තරය ගන්නේ දාලා ගන්නවා. හරියට දාගත්තා. CFEB නේ. නෑ මේක පාඩ කරන්න ඕනේ නෑ. හරි පැහැදිලි කරන්න පාඩ කරේ පාඩ කරන්න ඕනේ. උඩ දාලා
දැන් ඔන්න මේක සුළු කරලානේ. හරි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අර ආපු උත්තරය කියලා මෙතන නෝන්නේ. හරි බලමු සුළු කරලා. දැන් මේකේ ඔක්කොම දැන් වරහන් සුළු කරලා දඟලන්න ගියොත් වැඩි සෑහෙන නමාවක් වෙන්නේ. ප්‍රකාශනය පොඩ්ඩක් දීලා. මම මුලින් මෙහෙම කරලා බලන්න ඔක්කොගේ භාගයේ පොදුයි නේද? අපේ උත්තරේ භාගයේ ඉන්නවානේ. මම භාගයක් පිළිගන්න කරනවා. මුලින් භාගයක් පිළිගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඇතුලේ ඉන්න පදවල මොකද වෙන්නේ? x පද ටික වෙන වෙනම නේද ඉන්නේ. මේක නෙමෙයි. අදින් සූත්‍රය. මොනේද? x1 වෙනමනේ ධන x2 වෙනම x3 වෙනම කොට දෙනවා x පද ටික වෙන වෙනම ඉන්න ඕනේ හරි නෑ x පද වෙන වෙනම ගමු අපි බලන්න x3 වැඩි වෙනවා මෙයත් එක්කනේ ඒතර කොච්චරද වෙන්නේ y1 ධන y3 පතාවක් කවුද x3 නේ දැන් මේකට සුළු කරන්නේ නැහැ මම x3 වලට තියනවා ආයෙත් මෙයත් එක්ක වැඩි කරනකොට කොහොමද ඍණ වෙනවනේ ඍණ y1 ධන y3 පදාවක් කවුද x1 හරි භාගයට ආවද කොයිමනේ ධන හරි මෙයක් වැඩි කරමු කවුද y3 ධන y2 නේ පදාවක් x2 වැඩි කරාමද ඍණ y3 ධන y2 පදාවක් කවුද x3 වැඩි කරන වරහන් භාගයට ගන්න. දැන් කවුද? y1 ධන y2 වැඩි කරන x2 එක. ඍණ y1 ධන y2 වැඩි කරන භාගයට x1 එක x1 එක. සෑහෙන දිගට नंबर भी शुरू कर बाहर लोगों शुरू करो तो आगे किया तेग बड़ा भागी वाला एलिट करता ने भागी एलिट करता हाय दे वाक करना अपनी का लगता समझातीय पद शुरू වෙනවානේ ඒක මොන समझातीय पद කියන්නේ එකම වගේ පද නේ समझातीय पद දැන් මම මෙහෙම කරන්නේ දැන් මොකද වෙන්නේ x1 පද ටික වෙනම සුළු වෙනවානේ අය මොකද වෙන්නේ x2 පද ටික වෙනම සුළු වෙනවා අශින අය මොකද වෙන්නේ x3 පද ටික වෙනම සුළු වෙනවා හරි බලන්න ඉන්නේ මෙතන ඉන්න x2 x2 නේ x1 නේ මෙතන ඉන්න x1 එකයි මෙතන ඉන්න x1 එකයි සුළු වෙනවා මෙතන අඩු වුණානේ. බලන්න පොතේ මොකද වෙන්නේ බලන්න. මෙයා වැඩි විද්‍යාව වෙනවනේ. මෙයා වැඩි දුකද මේක දාන්න. ඒත් මෙයා වෙන මෙයා දාන්න. හරි දැන් බලන්න මොකද අතන ඉන්න x1 පදේ සහ මෙතන ඉන්න x1 පදේ සුළු වෙනවා. හරි. බලන්න x1 පදේ ඉගෙන ගත්තාම මෙයාගේ සම්පූර්ණකයේ වෙන්නේ කොහොමද? y1 ධන y2 නේ. y1 ධන y2. මෙයාගේ සම්පූර්ණකයේ වෙන්නේ කොහොමද? ඍණ y1 ඍණ y3 නේ. සරලක් ඉන්නවානේ. කවුද x1 නේ හරි ඔන්නෝම නේද x1 පද ටික සුළු වෙන්නේ ඒක සම්මුතිය ඕන සුළු වෙන්නේ තුෂ මොකද බලන්නද හරි ඉතින් යන්නේ මාරුනේ මෙතනද ඇයි මෙතන වෙන්නේ ගොල්ලෝ ඉස්සරහා දාන වැඩි වුණාම මෙයා වෙන වෙනවා ඍණ වැඩි වුණාම මෙයා දාන ඍණ වැඩි නැත්නම් මොකද දාන ඍණ දාන
හරි. බාහිර ඊට පස්සේ මොකද වෙන්නේ? x2 පද ටිකනේ. අවදානම් ඉන්න. පොඩක් දිගට. x2 පද ටික x2 පද ටිකත් එක්ක සුළු වෙනවා. හරි. දැන් බලන්න මෙයාගේ x2 ගේ සම්පූර්ණ වෙන්නේ කවුද? y3 ඉඳලා y2 නේ. y3 ඉඳලා y2. දැන් කලින් මුලින්ම මෙයාව ගත්තා මෙයාව ආයෙත් බලන්න මෙයාව ගත්තා බලයත් එක්ක මේක සුළු වෙනවානේ දැන් මට කියන්න මෙතන x2 ගේ සම්පූර්ණ වෙන්නේ කවුද ඍණ y1 ඍණ y2 නේ ඍණ y1 ඍණ y2 කවුද x2 x2 කවුද x2 මෙන්න සුළු දැන් මොකද වෙන්නේ x3 පද ටික වෙනම සුළු වෙනවානේ x3 පද ටික වෙනම සුළු හරි මෙයාගේ සම්පූර්ණ ගේ වෙන්නේ කවුද y1 දන y3 මෙයාගේ සම්පූර්ණ ගේ වෙන්නේ කවුද ඍණ y3 ඍණ y x3 पद्धति लेकिन उत्तर है बस बालो देखते ना करो ठीक है मोड़ों हमारे प्रश्न के लिए बालों का सुन करिए बोला किसी को ना बोला तो दही लाओ के रहा है अरे दमाने दम को देने धन y1 ऋण y1 कैपिटल है आई बोल धन y2 ऋण y2 आई वांट धन y3 ऋण y3 कैपिटल इन्होंने ये आ गया x1 ने x1 बता आपको दिखा y2 ऋण y3 नहीं देखा y2 ऋण y3 धन x2 बतावा कौन दी y3 ऋण y1 धन x3 बतावा कौन दी y1 ऋण y2 और फिर जाना वो बहुत ही अंदर में एक ही वारंट वाले ने लगना कि दाना में इंटू ने या दाना में इंटू बहुत दूर नहीं गए माँ बाप के वो आवासानी साला काम लो again bagi mapa bagi මේක ගන්න ඕනේ bagi වතාව මාපක x1 වතාව y2 ඍණ y3 ගන්න කවුද x2 වතාව y3 ඍණ y1 ධන x3 වතාව කවුද y1 ඍණ y2 කියලා වගේ මොනවා මාපක Jumlah kali berapa? Kali berapa? Ada. Ini kita ingatin dekat itu ya? Ini tapi. Oh ini mana? Mulimma, mulimma bagi lihat kata. Ada bagi lihat kata. Tu saya itu yang mana kau tu? Ni pada inna ni, dana. Ni pada inna ayat kau tu, rina. මේ පදේ නෝ කියවරක් අඩු කරගන්න. දැන් මොකද වෙන්නේ වර්මාන සුළු වෙන එක නෙවෙන්නේ නේ. ඒක මම කරන්නේ මොකද්ද? x3 ව වැඩි කරාම යත් එක්ක හරිනේ බලන්න. x3 වතාවක් මේක අඩු. ඍණ x1 ව වැඩි කරාම යත් එක්ක. මොකද වෙන්නේ? ඍණ මේ පදේ වතාවක් x1. හරිද? ආයෙත් මොකද? ධන මේ පදේ වැඩි කරාම යත් එක්ක කවුද එන්නේ? x2 बताओ y3 दाना y2 मैं ऋण ने ना ऋण में लाने वाराण सुलु मंगे वाराण सुलु मतलब ये नहीं ऋण y3 बताओ कौन सॉरी x3 बताओ कौन y3 दाना y2 तो कितने में हुआ ये प्रकाश नहीं हो रही वेरी वेरी दो ने द म्याओ म्यात्रिक वेरी हो नहीं कौन x2 बताओ y1 दाना y2 ने ये प्रकाश नहीं बोल रहे नोड़िया ऋण वेरी वेरी ये समझे
මෙතනදී මොකද වෙන්නේ? ඍණ x1 එකත් එක්ක යනවා නේද? කවුද එන්නේ? ඍණ y1 දන y2 වදාව x1 නේ. ඒ ඍණ මේ ඉස්සරහට ගත්තොත් මොකද වෙන්නේ? එයා පට තනියම කරන් සුළු වෙන්නේ. එදා මම මේ ගෙදරට ගිහුත් දුන්නේ නැහැ නේ ගෙදර දින අන්න. හරි. ටීචර් කොට ගන්න ඕනේ. එන්නේ මේ මාක්කර. බලන්න පස්වෙනි පිටුවේ දැන් සිද්ධාන්ත මේ ගැටලු කියනවා. ඒකේ පළවෙනි එක යාපන රේඛාවල දිග හොයන්න තියෙන්නේ. පළවෙනි එක. රේඛාවේ දාන රෝගිලක් අය කියන පහ වෙලා තියෙනවා. ඒ ඔක්කොම ටික කරන්න ඕනේ. හරි. රෝගිලක් අය කියන පහ වෙලා ඊටසේ දෙවෙනි එකනේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම සොයන්න කියනවා. ඒකේ රෝගිලක් අය කියන පහ වෙනවා. ඊටසේ බලන්න තුන්වෙනි එක විසඳන්න කියලා තියෙන්නේ. හරි උතන අර මේ රේඛා අභ්‍යන්තර බාහිර මෙතන කලන්දර ටිකක් තියෙනවා. තුනේ එකේ ඉඳන් තුන වෙනවා. කියනවා. ඒක විස්තර කරන්න ඕනේ රෙකෝඩින් කියවල. ඉතින් අර ඊළඟ බලන්න හතරවෙනි එක. බලන්න ත්‍රිකෝණයේ කේන්ද්‍රකයනේ මෙයා බහුපෙන්න. ඒකට ගණන් වලදී එකපාර දාන්න පුළුවන් නේ. ඒක ඇත්ත. ඒකට දෙන සාධනයකින් තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක සාධනයකින් කරන්නේ. හතරක් දාන්න. හරි කරන් බලන්න සාධනයක්. y2 අඩු කරන්න. ඒතර y1 කියන්නේ කවුද? ඍණ 1යි නේ. ඒතර ඍණ 1කින් අඩු කරන්න 3ක්. ඔන්න ඔහම එන්න ඕන. හරි බලන්න සුළු කරාම ඔයාලට ලැබෙනවා කීයක්ද? බලන්න 2යි දෙවරක් 2 4යි නේ. ඍණ 4යි. බලන්න ඍණ 4 ධන 4න් වැඩි වුණාම කිය ඍණ 16යි නේ. ඍණ 16යි. හරි. බලන්න ඍණ 4යි ඍණ 16යි කීයක්ද වෙන්නේ? ඍණ 20ක් වෙන්නේ නේ. ඍණ 20යි. අපි දන්නවා ඍණ 20 මාපාංකය වශයෙන් කීයද? ධන 20යි නේ. ඍණ 20 මාපාංකය ධන 20යි. හරි. ඔයාට එනවා කීයද? වර්ග ඒකක 10ක් කියලා එනවානේ. වර්ග ඒකක 10ක් කියලා ඔයාට එනවා. වර්ග ඒකක 10ක් කියලා ඔයාට එනවා.